ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාම දවසට සිතුවිල්ලක් YouTube නාලිකාව තුලින් අපි අද සාකච්ඡා කරමු පොරොන්දම් නිසි පරිදි ගැලපෙන පොදු ලග්න මොනවද කියලා. අපේ අනාදිමත් කාලෙක ඉඳලා ඇත්තටම පොරොන්දම් ගැලපීම සිදු කරනවා. මොකද සාර්ථක විවාහයක් සඳහා පොරොන්දම් ගැලපීම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි සැලකනවා අපේ සංස්කෘතිය තුළ. ඒ අනුව විවාහ සම්බන්ධයකදී පොරොන්දම් නිසි පරිදි ගැලපීම තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන් ස්ත්‍රී සහ පුරුෂ දෙදෙනාගේ උපන් ලග්න සහ චන්ද්‍ර රාශිය අනුව. ඒ අනුව ජ්‍යොතිෂයට අනුව විශ්වයේ පවතින පංචමහා භූත බලවේග ආපෝ තේජෝ වායෝ පඨවි මෙන්න මේවා පදනම් කරගෙන පොදුවේ එකිනෙකාට ඉතා හොඳින් ගැලපෙන ලග්න කාණ්ඩ කීපයක් පවතිනවා. ඒ අනුව පොරොන්දම් නිසි පරිදි ගැලපෙන පොදු ලග්න යුගල සහ ඒවායේ විද්‍යාත්මක පසුබිම අපි බලමු, විග්‍රහ කරලා බලමු කොයි ආකාරයෙන්ද කියලා. ඒ අනුව තේජෝ ගිනි සහ වායෝ සුළඟ ලග්න ගැලපීම මේ මගින් ගින්න දැල්වීම සඳහා සුළඟ උපකාරී වෙනවා සේම මෙම ලග්න හිමියන් එකිනෙකා ඉතා හොඳින් ආකර්ෂණය වන අතර ඔවුන් අතර රාශ්‍යාධිපති සහ යෝනි පොරොන්දම් ඉතා ඉහළින් ගැලපීමක් සිද්ධ වෙනවා. ඒ අනුව අපිට මේ ආකාරයට පෙන්වා දෙන්න පුළුවන්. මේෂ සිංහ ධනු කියන්නේ ගිනි ලග්න. මිථුන තුලා කුම්භ කියන්නේ සුළං ලග්න. ඒ අනුව මේ ලග්න මේෂ සිංහ ධනු ඒ වගේම මිථුන තුලා කුම්භ මෙන්න මේ අතර ඊතා සුබ ගැලපීමක් තියෙනවා. තව විශේෂ යුගලයක් විදිහට මේෂ තුලා සිංහ කුම්භ ධනු මිථුන මෙන්න මේ විදිහට ගැලපීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ලග්න ගැලපීම ඊටමත් සුබයි. තවත් ගැලපීමක් තමයි පඨවි. ඒ කියන්නේ පොළව සහ ආපෝ ජලය මගින් ලග්න ගැලපීම කියන එක. වියලි පසකට ජලය ලැබුණු විට සාරවත් වන්නා සේම මෙම ලග්න සංකල්පනයේ සහිත විවාහ ජීවිත ඊතා ස්ථීර සහ ධනවත් එකක් වෙනවා. මෙහිදී මහේන්ද්‍ර සහ ස්ත්‍රී දීර්ඝ පොරොන්දම් මැනවි සුරැකෙන ලග්න මේ සංයෝජනයක් තමයි මෙහිදී තියෙන්නේ. එයන අපි බලමු වෘෂභ කන්‍යා මකර මේවා පොළොවේ ලග්න කියලා කියන්නේ. එතකොට සමග කටක වෘශ්චික මීන ජලයේ ලග්න. ඊතා සුබයි මේ ලග්න අතර සංයෝජනය. ඒ කියන්නේ විවාහ ජීවිතේ ඊතා සාර්ථකවත් ධනවත් අන්දමින් පවත්වාගෙන යන්න හැකියාව මේ ලග්න හිමියන්ට ලැබෙනවා. මීට අමතරව නිසි පරිදි පොරොන්දම් ගැලපීමදී අපි සලකා බලන ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් සඳහන් කරන්න. හුදෙක් ඒ කියන්නේ මේ සඳහා ලග්නයේ පමණක් නොව පොරොන්දම් නිවැරදි ගැලපීම නම් ප්‍රධාන කරුණු තුනක් අපි සම්පූර්ණ වෙන්න ඕන කියලා අපි හිතනවා. ඒකක් තමයි මිත්‍ර රාශ්‍යාධිපති කියන්නේ. ලග්නාධිපති ග්‍රහයන් එකිනෙකා මිත්‍ර විය යුතුයි කියන එක. හරිද? ඒ කියන්නේ උදාහරණයක් අතින් ගත්තොත් එහෙම අපි රවි සහ චන්ද්‍රයා, ගුරු සහ කුජ කියන මෙන්න මේ ආකාරයට. ඒ වගේම සම ලකුණු සංඛ්‍යාව කියන එක අපි සාම්ප්‍රදායිකව 20 පොරොන්දම් ක්‍රමයේදී හෝ අෂ්ටකූට පරීක්ෂාවේදී 50%කට වඩා වැඩියෙන්, ඒ කියන්නේ ලකුණු 36ත් ඒ වගේම 18ත් අතර, ඒ කියන්නේ 36න් 18කට වඩා වැඩිය ලකුණු වල එකතුවක් තියෙන්න ඕන මේ පොරොන්දම් ගැලපීමේ. තමයි මහා දෝෂ නොමැතිවීම, ලග්න ගැලපෙන රජ්ජු දෝෂ ජීවන අවදානම කියන එක අපි කියන්නේ, සහ වේද දෝෂ නිරන්තර අඩදබර මෙන්න මේවා අපි වැනි මහා දෝෂ කේන්දර දෙක අතර නොතිබෙන්න ඕන. මෙන්න මේ සාර්ථක පොරොන්දම් ගැලපීමක්. ඒ කියන්නේ අපි සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා අපි සලකා බලන ආකාරයට පොරොන්දම් වල අපි ඉහත සාකච්ඡා කළ ආකාරයට මේ ගැලපීම් ටික තියෙන්න ඕන. එහෙනම් ඔබ සියලු දෙනාටම ජයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දවසට සිතුවිල්ලක් YouTube නාලිකාව තුලින්. ආයුබෝවන්.